අපි පොඩ්ඩක් ඉරිසියාව පැත්තකින් තියමු. කුහකකම පැත්තකින් තියමු. ද්වේෂය, වෛරය පැත්තකින් තියමු. ඒගොල්ලොත් එහෙම නේද පරණ කතා පැත්තකින් තියමු. හැම දරුවෙක්ම උත්සාහ කරන්න ඕනේ ලොකු වුණාම වසන්ත මාමා වගේ වෙන්න. එච්චරයි. වෙන කිසිම දෙයක් නැහැ. ලොකු වුණාම ඉරිසියාව පැත්තකින් තියලා පුතේ දුවේ දියුණු වෙන්න බලන්න. ඒ නිසා දැන් ඉස්සර කිව්වොනුත් එකයි මුනුත් එකයි තොපි ඔක්කොම ඊට වඩා එකයි කියන්න ඕනේ. හැම දරුවම පුතේ හොඳට ඉගෙන ගත්තත් නොගත්තත් කමක් නැහැ. වසන්ත මාමා වගේ වෙන්න උත්සාහ කරන්න. අපිට තියෙන දේපල පරම්පරාවෙන් අනිත් අයට තියෙන්නේ හොරා කාපු අපේ සල්ලි තියෙන්නේ මේ පරම්පරාවෙන් ආපු අරගොල්ලන්ට තියෙන්නේ කොමිස් ගත්ත ඒවා. ඒ නිසා අපේ සමාජවාදීන් ඒගොල්ලෝ හොරු එහෙමනේ තිව්වේ. ඒගොල්ලෝ ප්‍රභූ. එතකොට අපි නිව් ප්‍රභූ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ තමුත්තේගම වසන්ත සමරසිංහගේ ෆයිල් එක තමුත්තේගම ඩබල් කැබ් එකේ තිබුණ නැත්තේ මොකද කියලා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙසේ වෙතත් කමන්නේ. වහාම ලංකාවේ සියලුම ලොන්ඩ්‍රි වල නිවාඩු අවලංගු කර තිබෙනවා. ඒ නිසා වහාම නිවාඩු ගිය ඩෝබිවරු වහාම සේවයට වාර්තා කරන්නේ. අතර වාරයේ ජාත්‍යන්තර මට්ටමේ ලොන්ඩ්රියක් තිබේ නම් මෙය සොයදා ගැනීමට හැකි සහ වසර 5ක අත්දැකීම් ඇති ලොන්ඩ්‍රි කරුවන් සිටී නම් වහාම අමතන්න. දන්නවනේ ඇඩ්‍රස් එක කියන්න ඕනේ නෑනේ. මැරිලා හම්බ කරපු සල්ලි වලින් දෙයියනේ ඩබල් කැබ් එකට තෙල් ගහපු මල්ලි දැනගත්තම කෝටිපතියගේ ඩබල් කැබ් එකටයි තෙල් ගැහුවේ කියලා. පොල් ගෝණිය දාපු අක්කා දැනගත්තම, හාල් ගෝණිය දාපු මාමා දැනගත්තම, පෑලියෝ ගොඩේ මාළු ටික දුන්න මුදලාලි දැනගත්තම, නාරායන් පිටේ පොලේ එළවලු ටික දුන්න මේ මල්ලි දැනගත්තම, නොමිලේ කොණ්ඩේ කපපු බාබර් දැනගත්තම, පිනට බෙහෙත් ටික දුන්න දොස්තර දැනගත්තම, දෙයියනේ ජයසාන්තය දැනගත්තම මොනවා හිතනවද නේ?